හායි හායි අද නම් අඩු දවසක් ඉතින් මට ඉතින් ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්නකොට මට හිතුණා පැණි රස කෑමක් කන්න කියලා. ඉතින් මං ගිහිල්ලා බලද්දී හකුරු තිබ්බෙත් නෑ. ඊට පස්සේ මට හිතුණා සීනි වලින් සීනි උණු කරලා පොල් කිරි දාලා රස වටලප්පන් එකක් හදන්න. ඉතින් මං කරපු දේ ඉක්මනින් මගේ ආසාව ඉෂ්ට කරගත්තා. එහෙනම් බලන්නකෝ මං කම්මැලිකමට හදපු වටලප්පන් එකේ රෙසිපිය. ඉස්සෙල්ලාම භාජනයක් ලිපේ තියලා සීනි ටිකක් උණු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ පැණි ටික සකස් කරගත් භාජනයට දාලා සෙට් වෙන්න තියන්න ඕනේ. ඒ සකස් කරගන්නා භාජනයේ බටර් හෝ තෙල් ගාලා සකස් කරලා තියන්න ඕනේ. ඒක මට කියන්න අමතකුණා ඉස්සෙල්ලා. ඊට පස්සේ ආයේ භාජනයන් ලිපේ තබා සීනි ටිකක් දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ සීනි ටික උණු වෙද්දී තව සීනි ටිකක් දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ කලවම් කරගන්න එකට වතුර දාන්න එපා. ලස්සන රන්වන් පාටක් ආපසු පොල් කිරි කෝප්පෙන් ටිකක් දාලා හොඳින් කලවම් කර ඉතුරු ටික පසුව එක් කර කලවම් කරගන්න ඕනි. ඒ අතර අවශ්‍ය විදියට ලුණුද එක් කර තලාගත් එන සාලට කීපයක්ද එක් කර එය ලිපෙන් නිවෙන්නට හරින්න ඕනි. ඉන්පසුව බිත්තර දෙක කඩා හොඳින් බීට් කර හෝ ලී හැන්දකින් ගසා එම බිත්තර මිශ්‍රණය සහිත භාජනයට කලින් නිවෙන්නට හැරිය පැනද දමා කලවම් කරගත යුතුය. ඊට පස්සේ මොකක්ද දන්නවද කරන්නේ? එම මිශ්‍රණය පෙරා මුලින්ම පැණි දමා සෙට් කරපු භාජනයට දානවා. ඊට පස්සේ විනාඩි 20ක් 25ක් හුමාලෙන් තම්බා ගන්න ඕනේ. අපිට හරියටම සෙට් වෙලාද කියලා ටූත් පික් එකක් ආදරෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කැමති නම් ෆ්‍රිජ් එකේ දාලා නැත්නම් වතුර පසක් ලෙස ගන්නත් පුළුවන්. මට නම් ඉතින් ඒ තරම් තිබ්බ හදිසියට ෆ්‍රිජ් එකේ දැම්මෙත් නෑ. මං නම් කෑවා. ඉතින් ඔයාට මේ වගේ වීඩියෝ නැරඹීමට කැමති නම් කමෙන්ට් එකක් දාන්න යන්න.